මේ සබ්ස්ක්‍රයිබ් කරන්න. කොහොමද යාළුවනේ? ඔන්න අපි ගෙනාවා ඔයාලා ඉල්ලුවා වගේ බලවර්ලෝසුව 6 වෙනි කොටස. අනිත් කොටස් බලපු නැති අය මෙන්න මෙතන උඩ කාඩ් එක ක්ලික් කරලා බලන්නකෝ. අනිවාර්යෙන් ඒ සෙට් එකත් බලලා මේකත් බලලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මතකටව පිළිවෙලට බලන්න. නැත්නම් ඉතින් තේරෙන්නේ නෑනේ. එහෙනම් අපි යමු වලියට. ඒයි විල්ගට්ස්, උඹ මොකද මෙහෙට ආවේ? මම ආවේ මගේ බලවර්ලෝසු ටික අරන් යන්න. ඒ ටික දීපන් හොඳ හිතින්. උඹේ බලවර්ලෝසු? මේකේ උඹේ නම ගහලා නෑනේ. ඉඳා දෙන්න උඹට. ආවා මෙතන පිනට බලවර්ලෝසු ගන්න. උඹ හෙන වැද්දෙක්ද යකෝ? අපි 3ක් ඉන්නවා මෙතන. ඒයි උඹලට මතක නැද්ද යකෝ? උඹලා මට ගහලා තමයි ඔය බලවර්ලෝසු ටික ගත්තේ. දැන් හොඳ හිතින් ඔය බලවර්ලෝසු ටික දීපන්. අපේ බොසයි ඔය බලවර්ලෝසු හැදුවේ. ඕවා චෙක් කරන්න බලන්න තමයි මට දුන්නේ. ඒවනේ උඹලා ගහලා මගෙන් ඉල්ලගත්තේ. දැන් දීපන් බලවර්ලෝසු. නැත්තම් දන්නෝනේ අපේ බොසාගේ හැටි. අනේ ඵලයන් බොරු කියන්නේ නැතුව බලවර්ලෝසු හැදුවේ ඇල්විඩෝ. ඌ එනවා මෙතන බොරු කියන්න. යකෝ මම කියන්නේ ඇල්විඩෝ මගුලක් හදපු එකක් නෙමෙයි. මේක අපේ බොසා තනියෙන් මහන්සියෙන් රිසර්ච් කරලා හොයලා බලලා හදපු එකක්. ඒකින්ද දීපන් ඔය ටික. ඇයි දෙන්න පුළුවන් දෙයක් කරපන්. උඹලා දෙන්නේ නේද? හිටපන් හොඳ වැඩක් කරන්න උඹලට. දැන් බලාගනි උඹලට මොකද්ද වෙන්නේ කියලා. මොකද ඔය බලවර්ලෝසු වල පාලනේ තියෙන්නේ අපේ බොසාගේ අතේ. අනේ ඵලයන් බම් බොරු බයිලා ගහන්න නැතුව. බයිලද? ඔන්න එහෙනම් බලාගනි. ආස කඩාගෙන පොළව කඩාගෙන වරෙව් මල්ලඟට. අනේ මේ මොකද වෙන්නේ? මේ ඔන්න උඹලගේ සැබෑ රූපේනවා. මේ මොකද්ද බම් මේ උනේ අපිට? නේද? උඹලා 3 දෙනා බලයේ ඉන්නකොට මට පුළුවන් ඒ ටික උරා ගන්න. දැන් උඹලට කිසිම බලයක් නෑ. අනික ඔය ඔර්ලෝසු 3 මට අයිති. ඒක හින්දා මං ගත්තේ. ඇත්ත උඹලට? කෝ බල කැනිත් මහමොලකාරයා. කවුද දිගංචියද කවුද කියන එක? උඹලට ඕනේද ඕනේ? ඔන්න එනවා අපේ වීරයා. උඹලට ඌත් එක්කනම් හැප්පෙන්න බෑ. අඩෝ විල්ගට්ස්, මම හිතුවා හරි. උඹේ කියලා මම හිතුවා. එහෙමද? මට අරුන් 3 දෙනාගෙන් වැඩක් නෑ. උඹෙන් තමයි පොඩිය ගන්න තියෙන්නේ. මේ විල්ගට්ස් මේ පේනවනේ මගේ අතේ තියෙන එක. මගේ අකා උස්ස ගන්නතු හොඳ හිතින් මෙහින් ඵලයන්. මේ අවසාන පාරට කියන්නේ. අරු ඔර්ලෝසු තිකේරිය නේද? අරු ඒකත් ඇදලා ගනීද? උඹ ඕක දික් කරා කියලා මම බය වෙයිද? ඕක යකෝ මම හදපු බලවර්ලෝසුව. උඹ දැන් පරලොව යන්න ලෑස්ති වෙයන්. උඹ එහෙමද හිතන් ඉන්නේ? ඔන්න එහෙනම් බලපංකෝ. දිගංචි ඕක ගහන්න එපා. ගැහුවොත් මූ බලේ උතුර ගන්නවා. ආඩේ ගැහුවා නේද? ඉවරයි දැන්. සීත භූතා. උඹ සීත භූතා නෙමෙයි. මොන භූතා ගත්තත් ඔය බලවර්ලෝසු අයිති මට. අරුවර කිව්ව නේද? දැන් ඉවරයි. කෝ මොකුත් උනාද? මේ මොකද මේ උනේ යකෝ? මට මූගේ බලේ ගන්න බැරි. අනේ බොස් මොකද ඌගේ බලේ ගන්න බැරි? මොකද මගේ බලේ ගන්න බෑ නේද? මගේ බලේ ගන්න බැරි වුණාට මට අතේ පයේ හයිය තියෙනවා. වරෙන් අඩෝ මේ රොන්ටෝක් දීගෙන එන්න පවුම. එහෙමද? එහෙනම් බලපන්.
ලොක්කා මාව කල් වෙලා අනේ බේරගන්න. දැන් මොකද කියන්නේ උඹ? මේ කොහින්ද උඹට ඔය බල ඔරලෝසුව? ඕක මගේ එකක් නෙමෙයි නේද? පිස්සුද උඹට? මේක බෙන් ටෙනිසන්ගේ ඇත්තම බල ඔරලෝසුව. මොකක්? උඹට කොහොමද ඒක හම්බුනේ? මං එල්විඩෝගේ විද්‍යාගාරේ විනාශ කළා. ඒකේ තිබ්බ කොපියක් අරන් ඇවිල්ලා තමයි මගේ බල ඔරලෝසු ටික හැදුවේ. උඹට කොහොමද ඔය බල ඔරලෝසුව හම්බුනේ? කියපන්. මේක මට ඇල්විඩෝම තමා ගෙනල්ලා දුන්නේ. මොකද කියන්නේ? හොඳ හිතින් ගුටි කනවද? නැත්තම් මෙහින් යහතින් යනවද? හරි. අද තමයි යන්නම්. ඒත් කවදා හරි දවසක උඹ හොයන් එනවා බං. එදහට ආවත් ඔය ටික තමයි කට පියාගෙන ඵලයන්. ඔය ගියේ චන්දියා නොකිය වෙලා. ඈ බන් දිගන්චියෝ. සිරාවට උඹට කොහින්ද බං ඔය බෙන්ටන් වොච් එක ඇත්තම එක? ඒකනේ බං. බැක්ටිත් වැස්සා වගේ. කොහමද නේ? මගේ වැඩ කිඩ. උඹලගේ නිකන් කයිය විතරනේ බං. අරුත් එක්ක විතරයි නිකන් බොරුවට බය වුණානේ. අනේ නිකන් කට වහගෙන හිටපන් බං. උඹ නම් කියයි යකෝ විල් ගැට්නේ ආවේ. මේ හරි බං. මට කියපන් ඔය වොච් එක කොහින්ද කියලා. මේ සිරාවට ඇල්විඩෝ දුන්නද බං වොච් එකක්? මොන පිස්සුද බං? මං බොරුවක් කරලා අරුව රවට්ටලා යවුවේ. ඇල්විඩෝ දුන්න මගුලේ වොච් එකක් නෑ බං. මේක ඉතින් අපි ඊයේ අරෝගෙන් උස්සපු වොච් එකෙන් එකක් ඉතින්. අරෝ ඉතින් බොරුවට රැවටිලා ගියා. මං ඉතින් මොනව කරන්නද ඒකට? අඩෝ එතකොට විල් ගැට්ස් ඔය බොරු වොච් එකටත් බං රැවටිලා තියෙන්නේ. ඔව්නේ බං.